ඔයාලා නිකම්වත් හිතලා තියෙනවද එක වෙඩි උණ්ඩයක්වත් එක ගින්දරක්වත් නැතුව මිනිස්සු දහස් ගාණකට එකපාර ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ආයුධයක් ගැන. කියුබාවේ තිබ්බ ඇමරිකන් තානාපති කාර්යාලයේ වැඩ කරපු නිලධාරීන්ට 2016 අවුරුද්දේදී ඉතාමත් භයානක වගේම ඉතාමත් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාලට හදිසියෙම ඇහෙන්න ගන්නවා එක එක ගෙරුම් ශබ්ද. ඒ වගේම එක එක ගැඹුරු ශබ්ද. මේ ශබ්ද ඇහිලා ටික වෙලාවක් යද්දී මේගොල්ලන්ට අමතක වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේගොල්ලන්ට විවිධාකාරයේ තද හිස රදයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි විවිධ විදිහේ මානසික ආතතීන් වලටත් මේගොල්ලෝ ලක් වෙන්න පටන් ගන්නවා. හුඟක් අය මේ දවස්වල ආයුධ ගැන එක එක යානා ගැන කතා කරනවා. හැබැයි අද මම කතා කරන්න යන්නේ කවුරුත් කතා නොකරපු ඉතාමත් භයානක ආයුධයක් ගැන. හුඟක් වෙලාවට ආයුධයක් කිව්වහම අපිට මතක් වෙන්නේ වෙඩි බේත්. එහෙම නැත්නම් ගින්දර. හැබැයි මේ මම කතා කරන ආයුධයට ඒ වගේ කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. මේක කරන්නේ ශබ්ද තරංග භාවිතා කරලා. අපි මේ ආයුධ වලට කියනවා sonic weapons කියලා. එහෙම නැත්නම් ශබ්ද අවි කියලා. ප්‍රධාන වශයෙන්ම මේකෙදි කරන්නේ ශබ්ද තරංගයක් අධික ශක්තියකින් යුතුව එකම එල්ලයකට එල්ල කරන එක. මේකෙදි ප්‍රධාන වශයෙන් භාවිතා වෙන ශබ්ද තරංග වර්ග දෙකක් තියෙනවා. මුලින්ම ඉන්ෆ්‍රාසවුන්ඩ් එහෙම නැත්නම් අවධ්වනි කියලා අපි කියනවා. මේකෙදි වෙන්නේ ඊටමත් අඩු සංකේතයක් ඊටමත් වැඩි ප්‍රබලත්වයකින් මිනිසුන්ට එල්ල කරන එක. මේකෙන් ශරීරයේ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම වමනය කලාන්තය වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසුන්ට බිය ඇති කරන්නත් මේ අවධ්වනි වලට පුළුවන්. දෙවෙනි වර්ගය තමයි අතිධ්වනි. එහෙම නැත්නම් අල්ට්‍රාසවුන්ඩ්. මේකෙදි වෙන්නේ ඊටමත් වැඩි අගයකින් යුත් හර්ට්ස් 20000කට වඩා වැඩි ශබ්ද තරංග ප්‍රමාණයක් ඊටමත් වැඩි ප්‍රබලත්වයකින් එකම එල්ලයකට මුදා හැරීම. මේ ඉන්ෆ්‍රාසවුන්ඩ් වලින් අපේ කන් අඩි වලට වගේම අපේ ස්නායු පද්ධතියටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඇත්තටම මේ ශබ්ද අපිට එදිනදා ජීවිතේදී සමහරක් වෙලාවට අඩු ප්‍රමාණයෙන් ඇහෙනවා. මේ ආයුධය මගින් කරන්නේ මේ අපිට අඩුවෙන් ඇහෙන අපේ ශරීරයට නුසුදුසු ශබ්ද තරංග ඉතාමත් අධික ප්‍රබලත්වයකින් අපේ දිහාවට එල්ල කරන එක. මගේ වීඩියෝස් දෙකටම බලන්න කැමති නම් මගේ වීඩියෝස් හොඳයි නම් ඔය පහළ තියෙන subscribe button එක click කරන්න. ලෝකේ බහුලම භාවිතා වෙන sonic weapon එකක් තමයි LRAD. එහෙම නැත්නම් long range acoustic device. මේක වාහන උඩ සවි කරලා තියෙන ඉතාමත් විශාල යන්ත්‍රයක්. ඔයාලා සමහරක් වෙලාවට නිවුස් වල දැකලා ඇති. මේකෙන් කරන්නේ ඒ අදාළ දිශාවට ඒ අදාළ ශබ්ද තරංගය නාභිගත කරලා මුදා හරින එක. මොනවාටද මේ ආයුධේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ? වැඩි වශයෙන්ම මේ LRAD එක යූස් කරන්නේ අපි කැරලි මර්ධනයේට. මේකෙදි කරන්නේ ඒ අදාළ කැරල්ල මඩ පවත්වන්න ඒ අදාළ පුද්ගලයෝ ඉන්න පැත්තට කඳුළු ගෑස් වෙනකොට මේ LRAD උපකරණය පාවිච්චි කරලා තරංග ප්‍රමාණයක් මුදා හැරීම තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේ ඉන්න පිරිස ශබ්දය දරා ගන්න බැරුව විසිරලා යනවා. දෙවෙනියට මේ LRAD එක පාවිච්චි කරන අවස්ථාවක් තමයි මුහුදු මංකොල්ලකාරයන් පළවා හරින්න. එතකොට මේ ගැඹුරු මුහුදේදී ඒ අදාළ මුහුදු මංකොල්ලකාරයන්ට වෙඩි තියන්න නැතුව මේ අපිට අදාළ නැවේ ඉඳන් පුළුවන් ඒ මුහුදු මංකොල්ලකාරයන්ව ඈතදීම එලවලා දාන්න. අර මම මුලින්ම කිව්ව 2016 කියුබාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වුණු සිද්ධියටත් හේතුව මේ sonic weapon එකක් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. හැබැයි ඒක ගැන හරි මතයක් තවම එළියට ඇවිල්ලා නැහැ. මේ sonic weapons පාවිච්චි කරන එකේ පොඩි හොඳ පැත්තක් තියෙනවා. මොකද මිනිස්සු හුඟක් වෙලාවට මැරෙන්නේ නැතුව බේරෙනවා මේ sonic weapons වලින්. හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි මේක දිගු කාලීනව මිනිසාගේ ශරීරයට බලපානවා. මිනිසුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට මේ ශබ්ද තරංග හානි කිරීමක් සිද්ධ කරනවා. එතකොට පසු කාලීනව විවිධාකාරයේ හඳුනා ගන්න බැරි රෝග වලින් මේ මිනිස්සු මිය යනවා. ඉතින් ඔයාලා මොනවද හිතන්නේ? මේ වගේ ආයුධ පාවිච්චි කරන එක සදාචාරාත්මකද? මේ ආයුධ ගැන ඔයා දන්න තවත් මොන හරි තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.